අති දුර්ලභ වූ සම්බුද්ධ ශාසනය දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මයක් ලැබූ විවෘත මනසකින් යුතු ප්‍රඥාවන්ත වූ පින්වත් ඔබ උදෙසා වැයෙන සදහම් රණබෙරයන්නේ කන්නැත්තෝ අසත්වා නුවණැත්තෝ විමසත්වා ගලපගත්තෝ සැනසෙත්වා පින්නැත්තෝ නිවෙත්වා. අපිට හැමතිස්සෙම වෙන්නේ අපේ සිතුවිලි ප්‍රපංච වලින් අපිව විනාශ වී ඉන්නවා. ඒකට අපි මේ ප්‍රපංච එක්කම දඟලනවා. දැන් ඇත්තටම මේ ප්‍රපංච එක්ක දඟලන්නේ නැතුව හැමතිස්සෙම මේ ප්‍රපංච විදිහට අපි සිහියෙන් දැක්කොත් අපිට ඒ ප්‍රපංච එක්ක සිතුවිලි එක්ක කිසිම ඩීල් එකක් එන්නේ නැහැ. ඒකිට අපිට ටික තියෙන එක නිකන් ජීවිතේ ප්‍රපංච එනකොට සුගතිගාමී ජීවිතයක් ගැන හරි හිතලා ධර්ම ප්‍රපංච ටිකක් මේකට ධර්මයේ අහලා ධර්මයේ ගැන හිතලා විමසලා යෝනිසෝමනසිකාරය කරන විදිය ගැන තමන් තනියෙන් හිතලා කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට මම මෙහෙම කරොත් හොඳයි මේකට මෙහෙම ඒ වගේ නිකන් මේ ප්‍රපංච ගනුදෙනුවෙන් අපි ඉස්සල්ලාමට හිතනවා ඈත් වෙන්න ඕනේ කියලා. ධර්ම ප්‍රපංච ටිකක් ඔළුවේ දාගන්න යෝනිසෝමනසිකාරය කරන්න නිකන් අර කැලේ ඉස්සල්ලාම අපි කරන්නේ ලොකු ගස් ටික කපලා දාන එකනේ කරන්නේ ගයක් හදන්න. ඉඩමක ඊට පස්සේ අපිට අමාරුම දේ තමයි ඔය පොඩි පැල ටික සුද්ධ කරන ලොකු ගහක් ටක් ගාලා කපලා අයින් කරන්න පුළුවන් නේ. පොඩි ටික තනකොළත් එක්ක එන ඒවා මෙහෙම ලේසි නෑ. ඒක කවුච්චර කැපුවත් එනවා. ඒව තමයි ප්‍රපංච වගේ. ලස්සනයි උදා. ඇත්තටම එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ බුදුරජාණන්සේ කියලා තියෙන අපි දුකක් නැති තැනද මේ දුකින් ඉන්නේ. දුකක් නැති තැන අපි දුකක් පනවගෙන දුක් වෙනවනේ. ඕක අපි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ක්‍රමිකවනේ. ඒ කියන්නේ ටිකෙන් ටික ගැඹුරකට යන තැනනේ යන විදියටනේ. එතකොට ඒකේ ගැඹුරටම ගියාම ඔබ වහන්සේ කියන දේ තමයි කතාව. දුක නැති තැන තමයි මේ සියලු සත්වෝ දුකින් ඉන්නේ. දුකක් නැති තැන. නමුත් ඒගොල්ලන්ට ඒක දුක කියලා දැනෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේ. මොකද මේ සංඥා විපල්ලාසයක් කියලා දෙයක් නේ අපිට තියෙන හැම වෙලාවෙම. ඒ කියන්නේ අපිට දුක් දේ තමයි සැපයි කියලා හිතෙන්නේ. හරිද? විපල්ලාස කියන්නේ සංඥා විපල්ලාසය. දුක සැපක් හැටියට අපිට හිතෙනවා. හරිද? ඒ කියන්නේ මේ සංඥා වැරදිලා තියෙනවා. වරදගත සංඥාවක් මෙතන තියෙන්නේ. ඒතර දුක සැපයි කියලා හිතෙන තාක්කල් ඒගොල්ලෝ ඒකට සැපේ ඉන්ටර්ප්‍රිට් කරන්නේ සැපේ කියලා ඒගොල්ලන් කතා කරන්නේ දුකක් ගැන. හැබැයි ඒගොල්ලන්ට ඒක දුකක් කියලා ට්‍රිගර් වෙන්නේ නැහැ. ඒක ට්‍රිගර් වෙන්නේ ඒක මානසික ගබඩා වෙලා තියෙන ඒගොල්ලෝ ඒක හඳුනාගන්නේ සැපයක් හැටියට. ඒක තමයි මේ සත්වයන්ගේ ස්වභාවය ඕනම සත්වයකගේ. සත්ව කියලා කියන්නේ සසර ගමන් කරන අර්ථයෙන්. එතකොට දැන් සැපය නැති වුණාම තමයි ඒගොල්ලන්ට දුකයි කියලා තේරෙන්නේ. සැපේ නැති වෙච්ච තැන තමයි දුකයි කියලා තේරෙන්නේ නේ. එතකොට ඒගොල්ලන්ට දුකක් දැනෙනවා. සැප කියලා දෙයක්ත් දැනෙනවා. එතකොට දැනෙන දෙයක් විඳින දෙයක් ඒගොල්ලන්ට තියෙනවා වික්ෂුන් වහන්සේ. හරිද? එතකොට සැප කියලා ඒගොල්ලන්ට දැනෙන දේ හිතේ ඇති වෙන ආස්වාදයක්. ආස්වාදනීය සංකල්පයක් ඒක. හරිද? ඒතර දුක කියලා ඒගොල්ලන්ට දැනෙන දේ හිතේ ඇති වෙන සංකල්පමය දෙයක්. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම දැන් දුක කියන දේ නම් ඒගොල්ලන් සැපයි කියලා හිතලා තියෙන්නේ. සැපේ නැති වුණාට පස්සේ නම් දුක ඇති වෙන්නේ. ඇත්තටම සැපයි කියන්නේ දුක නම් ඇත්තටම නැති වෙලා තියෙන දුකනේ. එතකොට දැන් දුක නැති වුණාට පස්සේ දුකක් තියෙන්න බෑනේ. දුකක් නැති වුණාට පස්සේ දැනෙන්න ඕනේ සැපයක්. නමුත් මේ සියලු දෙනාටම දුක නැති වුණාම තමයි දුකක් හැටියට ඒක ප්‍රකට වෙන්නේ. හරිද? එතකොට දුක නැති නිසා දුක නැති එක තමයි මේ ලෝක සත්‍යය දුකයි කියලා කියන්නේ. ඒතර අපි ඒක විමසලා බලන්න ගත්තොත් භාගතුන් වහන්සේගේ දේශනාවට අනුව මුලින්ම භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. දුක් තුනක් තියෙනවා ක්‍රියාංශ. දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියලා. හරිද? ඒතර තුනම වැටෙන්නේ දුකටනේ. ඔය තුනම වැටෙන්නේ දුකට. ඒතර මුලදී පටන් ගන්න තැන මේ හැමෝටම
ගෝචර වෙන තැන හැමෝටම තේරෙන තැන තමයි මේ භාගතුන් වහන්සේ කතා කරන එක තමයි කියන්නේ ගැඹුරු නැති තැන කියලා. එතකොට ඒගොල්ලෝ මේ හැමෝටම දැනෙන තැන තමයි දුක දුකයි කියන එක. ඒතර භාගතුන් වහන්සේ කියනවා දුකක් දුකයි. හරිද? මේ ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා මේ සංස්කාරත් දුකයි. විපරිණාමයත් දුකයි කියලා. ඒතර ඉස්සලා මං කිව්වේ අර සැපේ නැති වෙන එක දුකයි කියලානේ. ඒතර සැපේ නැති වෙනවා කියන්නේ විපරිණාමය. අන්න ඒක දුකයි. ඒතර සැපයි කියලා අපි හිතාගෙන හිටියේ ඉඳලා තියෙන දුකකට නම් හරිද? අපි මේ සැපයක් වෙනුවෙන් දුක් විඳිනවා කියලා කියන්නේ අපි දුක් වෙනුවෙන් තමයි මේ දුක් විඳින්මින් ඉන්නේ. හරිද? ඒතර මේ දුක් උදෙසා තමයි අපි දුක් විඳින්නේ. ඒතකොට දුකක් දුකයි. සංඛාර දුක්ඛතා කියන්නේ වික්ෂණාංශ දැන් දුක සකස් වෙන හැටි. දුක සකස් වෙන්නේ කොහොමද? මට දුක ට්‍රිගර් වෙන්නේ නැති තාක්කල් ඒක දුකක් කියලා. මොකද අපි ස්වභාවයෙන්ම දුකට අකමැති. නමුත් දුකෙන් නිදහස් වෙන්න අපි දන්නේ නැහැ. එතකොට දුකෙන් නිදහස් වෙන විකල්පය හැටියට අපිට හැම වෙලාවෙම පේන්නේ ඔප්ෂන් එක හැටියට පේන්නේ සැපේ. හරිද? එතකොට මේ පවතින මොහොතේ මම තෘප්තිමත් නැත්තම් මම විකල්පයක් හැටියට තවත් ආස්වාදනීය සැපයක් තමයි මම හොයන්න පෙළඹෙන්නේ. ඔකෙන්ද? ඇහැ කන නාහය දිව ශරීරය මනස හරහා. ඔච්චරයි ආයතන තියෙන්නේ. ඒතර ඇහැ කන නාහය දිව ශරීරය මනස හරහා මට ගෝචර වෙන්නේ හැම වෙලාවෙම රූපයක්මයි. ඒ කියන්නේ ඇහැට පේන වර්ණ රූපයක්, කනට ඇහෙන ශබ්ද රූපයක්, නාසයට දැනෙන ගන්ධ රූපයක්, දිවට දැනෙන රස රූපයක්, කයට දැනෙන පොට්ටබ්බ රූපයක්, මනසට එන ධම්ම රූපයක්. ඒතර මේ රූපයක් ඇසුරු කරගෙන ඇහැ කන නාහය දිව ශරීරය මනස හරහා හැම වෙලාවෙම මේ හිත මට පෙන්නන්නේ සැපයක්. ඒතර රූපය ඇසුරු කරගෙන මට හැම වෙලාවෙම දැනෙන්නා වූ යම් සැපයක් තියෙනවා නම් ඒක වින්දනීය එකක්. ඒක සංඥාවක්. හරිද? ඒක චේතනාවක්. හරිද? ඒක අර භූතං සංඛතං පටිච්චසමුප්පන්නං කියලා කියනවා වගේ ඒක සකස් වෙච්ච දෙයක් වික්ෂුණාංශ. රූපය ඇසුරු කරන යම් විඳීමක්, හඳුනා ගැනීමක්, චේතනාවක් සකස් වෙනවා නම් ඒ හරහාම තමයි මේ විඥානයේ විසින් මට හිත විසින් මට විශේෂයෙන් හඳුන්ලා දෙන්නේ මේක සැපයි කියලා. නමුත් ඇත්තට මේ තියෙන සැපයක් නෙමෙයි වික්ෂුණාංශ. සංකල්පයක්. ආස්වාදයක්. ඒක සංකල්පයක්. ආස්වාදනීය සැපයක්. හරිද? ඒක සංකල්පයක්. හිත විසින් අපිට පේන දෙයක්. මොකද ඒකනේ දැන් ඔබ වහන්සේට සැපදේ මට සැප නැහැ. තව කෙනෙකුට සැපදේ ඔබ වහන්සේට සැප නැහැ. ඒතර එන එක පුජ්‍යලානුබද්ධව මේ සංකල්ප වලට අනුව වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේ නිට්ටය වූ සැපයක් කියලා නිශ්චිත තැනක් මට පෙන්වන්න දෙයක් නැහැ. හරිද? එතකොට හැම වෙලාවෙම මෙතන තියෙන වික්ෂුණාංශ මේ එකිනෙකාට පරිබද්ධ එකිනෙකාට සාපේක්ෂව තම තමන්ගේ සිතුවිලි හරහා තමන් විසින් රූපයකට දීපු සංකල්ප මේ වටිනාකම සැපේ කියලා කියන්නේ. හරිද? එතකොට හැම මොහොතකම මේ පුජ්‍යලයෝ හැම මොහොතකම මේ සත්වයා විසින් කරමින් ඉන්නේ පරිශ්‍රණයක්. මොකද පරිශ්‍රණය? ට්‍රයිල් ඇන්ඩ් එරර්. ඒ කියන්නේ ඒගොල්ලෝ හැම වෙලාවෙම අහවල් දේ සැපයි කියලා හිතන්න පෙළඹෙනවා. ඊට පස්සේ ඇහැ කන නාසය දිව ශරීරය මනස හරහා ඒකට වටිනාකමක් දීලා ඒක හොයන්න පෙළඹෙනවා. හරිද? එතකොට ඒක හොයන්න පෙළඹෙලා ඒක ලබා ගත්තත් ආපහු මේ ලැබීම වල වෙනස්කම් තියෙන නිසා ඒ කියන්නේ අරමුණු වල වෙනස්කම් තියෙන නිසා ආපහු හිත විසින් කියනවා අරක කොහොමද දන්නේ නැහැ කියලා. හරිද? එක්කෝ ඒක ඇහැට පේන දෙයක්, කනට ඇහෙන දෙයක්, නාසයට දැනෙන දෙයක් ඒ විදිහට. එතකොට ඒකටම අර මම අත්විඳපු නැති එකක් එහෙනම් ඒ එතන සැපයක් ඇති කියලා හිතාගෙන අර තමන් සැපයි කියලා හිතාගෙන හිටපු දේ තමන් ලබාගත්ත දේ අතහරිනවා. හරිද? අතහැරලා අර ඊගාවකට යනවා. ඇත්තටම මේක මට ප්‍රතික්ෂේප වෙනවා. මම සැපයි කියලා හිතාගෙන හිටපු දේම මගේ හිත විසීම මම ප්‍රතික්ෂේප කරලා තමයි හිත විසීම පෙන්වන සංකල්පයක් අන්න අරක නම් ඇති සැපයක්. අරක තුල නම් සැපයක් ඇති කියලා. ඊට පස්සේ මම ඒකට පෙළඹෙනවා. එතන හැම වෙලාවෙම වික්ෂණාංශ වෙන්නේ මොකද්ද? මම මුලාවෙන් මුලාවට තමයි යන්නේ. මේක සැපයි කියලා ඒකට යනවා. ඊට පස්සේ ඒක මට දුකයි කියලා හිත කියන්නේ නැහැ. අහවල් එක මීට වඩා සැප ඇති කියලා කියන්නේ. එතන අහවල් එක මීට වඩා සැප ඇති කියලා කියන්නේම පවතින මොහොත දුකක් වෙන නිසා. එහෙනම් එකම රූපයක් ගැන මේ හිත විසින් මට දෙකක් කියලා තියෙනවා. යාගේ ස්ථාවර දෙකක් තියෙනවා. මෙන්න මේ දෙබිඩි ස්වභාවය. ඒකද අපි කියනවානේ චපල ගතියක් කියලා දෙබිඩි ස්වභාවය කියන්නේ චපලයි කියලා. එහෙනම් මෙන්න මේ හිතේ තියෙන මේ වංචනික ස්වභාවය, දෙබිඩි ස්වභාවය.
මේ විඥානයේ තියෙන මේ දෙබිඩි ස්වභාවය නිසා තමයි කියන්නේ විඥානයේ මායාකාරයක් කියලා. හරිද? වංචනිකයෙක් කියලා. මුලා කරන කෙනෙක් කියලා. අන්න ඒ දෙබිඩි ස්වභාවය තමයි ඒ ද්වේතාවේ නිසා තමයි මට ඒක තේරෙන්නේ නැති නිසා තමයි මං හැම වෙලාවෙම හිත විශ්වාස කරනවා. හිත සැපයි කියලා කියද්දී ඒකට යනවා. නමුත් ඒක මට දුක පෙන්නන්නේ නැහැ. අන්න අරකට සැපයි කියලා කිව්වම අර ලබාගත් සැපය අතහැරලා මම අරකට යනවා. ඒතර අපි හැම වෙලාවෙම මොකද කරන්නේ? අපි හැමෝම අතහරින පිරිසක්. අපි අතහැරීමක් තුළ ඉන්නේ. ඕනම දෙයක් අපි අතහරින්න සූදානම්. මොකක් වෙනවද? නොදන්නා වූ හිත විසින් අපිව මුලා කරන සිත විසින් අපිට පෙන්වන සංකල්පයක් වෙනවා. අපි හැම වෙලේම අතාරින්න මොහොත. හැම වෙලාවෙම මේ මොහොතේ මම සැපයි කියලා හිතන දේම මම ප්‍රතික්ෂේප කරනවා, අතහරිනවා. ඊගා මොහොත ඊට වඩා වැඩි සැපයක් උසා. එතකොට හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? මේක සංස්කරණය වෙනවා. මොකද්ද මේ සංස්කරණය වෙන්නේ? දුක. දුක හැම වෙලාවෙම සංස්කරණය වෙන්නේ. මොකක් කියලා හිතාගෙනද? සැපයක් කියලා හිතාගෙන. ඒතර මොනතරම් වංචනික විදිහට මේ හිත අපිව මුලා කරනවද භික්ෂුන් වහන්සේ? හිතම අපිට සැපයි කියලා සංකල්පයක් වෙනවා. ඒකේ ආස්වාදනීය වින්දනයක් තියෙද්දිම අපි ඒක හඹාගෙන යනවා. හඹාගෙන ගිහලා ඒක ලබා ගත්තාම ඒ මොහොතේම හිත කියනවා මේක නම් කොහොමද දන්නේ කියලා වෙන එකක් වෙනවා. ඒකෝර ඒ නිසා මගේ බලාපොරොත්තු ඊට පස්සේ ඇති වෙන්නේ ඒක ගැන. පවතින මොහොතේ දැන් මට ලැබිච්ච දේ සැපේ ගැන නෙමෙයි. නේද? එතකොට මේ හිත කොයි වෙලකත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක තමයි මේ හිතේ ස්වභාවය. එතකොට හැම වෙලාවෙම මට වෙලා තියෙන්නේ මොකද්ද? නොදුනොත්ම දුක සංස්කරණය වෙලා. අනික තමයි කියන්නේ සංඛාර දුක්ඛතා කියලා. හරිද? එතකොට දැන් බලන්න දුකක්. හරිද? දුක කියලා කියන්නේ මොකද්ද කියලා මට අවබෝධ වෙලා නැති තාක්කල් සැපයක් හම්බාගෙන යන නිසා මං හැම වෙලාවෙම ඉන්නේ මොකක් තුලද? දුකක් තුල. අන්න දුක තමයි මට සංස්කරණය වෙලා තියෙන්නේ. මොකක් හැටියටද? සැපයක් හැටියට දුකමට හැම වෙලාවෙම සංස්කරණය වෙමින් පවතිනවා. හරිද? ඊට පස්සේ ලැබිච්ච දුක නැති වුණාට පස්සේ විපරිණාමයටපත් වුණාමත් ආයෙ මම දුකේ. ඒතර දුක නැති වෙච්ච තැනත් මම දුකේ. හරිද? තේරුණාද? දුක තියෙද්දිත් මම දුකේ. නේද? සැපයි කියන ඉලක්කය ලබා ගත්තත් ඒත් මම ඉන්නේ දුකේ. ඒ එතන සංඛාර දුක්ඛත. ඒතර ඇත්තටම විශ්වනාංශ අපි කල්පනා කරලා බලුවොත් මෙතන මේ දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියන මේ තුනම එහෙනම් මේ සකස් වෙන්නේ මගේ අනවබෝධය තුල නේද? අවිද්‍යාව තුල. මොකද අනවබෝධය? මම මේ දුකයි කියලා මම අරන් තියන්නේ මොකද්ද මේ? මම මේ දුක කියලා මම මේ කතා කරන්නේ ඇත්තටම මේ මුලාව. මුලාව නිසාමයි මෙතන දුකක් කියලා දෙයක් පැනවෙන්නේ. නේද? ඇයි දැන් හිත මට කියනවා ආවල්දී සැපයි කියලා. ඒ සැපයි කියලා කියපු වෙලාවේ ඉඳලා මං ඉන්නේ දුකේ. ඒක ලබා ගන්න තාක්කල්. ලබා ගන්න විදිහේ දුකක්. ලැබුණාට පස්සේ නැති වෙයි කියන බය. ආරක්ෂා කරන දුක, නඩත්තු කරන දුක, වැඩි දියුණු කරන දුක. නැතුණාට පස්සේ දැනෙන දුක. ඒතර මේ ඇත්තරම බැලුවොත් භික්ෂුන් වහන්සේ මේ සැපයි කියන දේ තුලම තමයි මේ සියලු දුක් ටික තියෙන්නේ. ඒතර මේ සැපයි කියලා මට කවුද කියන්නේ මේක? හිත. ඒතර හිතම මට සැපයි කියලා මට හැම වෙලාවෙම දෙන්නේ දුක් ගොඩක් නම්. හරිද? එතන තියෙන මුලාව. එන ඇත්තටම අපි කල්පනා කරොත් මුලාවමයි දුක. මුලාව නැත්තම් දුකක් නෑ භික්ෂුන් වහන්සේ. එනනම් මේ ඉපදුනා වූ සියලු සත්‍යයන්ගේ ස්වභාවය තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේ හිත මූලා කරන බව නොදන්නා නේද? එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය තමයි දුක කියලා නේ. එතකොට දැන් මොකද්ද අනිත්‍ය? භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. නේද? එතකොට දැන් පංච උපාදානස්කන්ධය තමයි දුක. එතකොට මම ඉස්සෙල්ලා ඔබ වහන්සේලාට පෙන්නුවේ මේ සත්‍ය සැපයි කියලා පනවන්නේ ඇහැ කන ආදී දිව ශරීර මන කියන ආයතන හරහා ගන්න යම් රූපයක්. ඒ රූපය හරහා ඒ රූපය ඇසුරු කරන මා තුළ ඇති වෙන සංකල්පමීය ආස්වාදයකට, ඒ කියන්නේ එතන වින්දනයක්, සංඥාවක්, චේතනාවක් තියෙනවා. ඒතර වේදනා සංඥා චේතනා කියන තේ තුනම බල ගැනීම විඥානය හරහා එනම් මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තමයි විශ්වාස වෙන මොකක්ද මේ. එතන මේ පංච උපාදානස්කන්ධය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය කෙරේ ඇති වෙනා වූ මේ මුලාව නිසා ඇති වෙන යම් චන්දරාගයක් තියෙනවනේ. ඒ චන්දරාගයට තමයි මම බැඳිලා යන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා.
ඒතර දැන් පංච උපාදානස්කන්ධයේ දුකක් වෙන්නේ ඇයි? අනිත්‍ය නිසා. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය කියලා කියන්නේ ඒක භාගතුන් වහන්සේ බොහොම පැහැදිලිව විස්තර කරනවා. අර්ථකථනය කරනවා අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දට්ඨබ්බ සූත්‍රයේ අදුක්කම සුඛං සන්තං අද්දකීනං අනිච්චතෝනේ. කියන්නේ මේ අදුක්කම අසුඛ ස්වභාවය තමයි අනිත්‍ය කියලා දකින්න කියන්නේ. ඒතර අදුක්කම අසුඛ ස්වභාවය කියන්නේ මොකද්ද? මේ සැපත් නැති දුකත් නැති තැන. සැපකුත් නැති දුකකුත් නැති ස්වභාවයක් පවතිනවා. ඒක තමයි අනිත්‍ය. නේද? එතකොට දැන් මම දැන් ඔබ වහන්සේ කිව්වේ දැන් මේ හිත අපිව රවට්ටනවා නම් රවට්ටන්නේ සැපයක් වෙලා නම් ඒ සැපේ තුල ඇත්තටම තියෙන දුකක් නම් වික්ෂුණාංශ. හරිද? එහෙනම් මේ සැපයි දුකයි දෙකම තියෙන්නේ මුලාව තියෙන තාක්කල්නේ. රැවටීම තියෙන තාක්කල්නේ. එහෙනම් රැවටීම කියන්නේ මුලාව නම් මුලාව කියන්නේ මෝහය නම්. හරිද? මෝහේ තියෙන තාක්කල් මේ සැපයි දුකයි කියලා අන්ත දෙකක් පැනවෙන්නේ. මෝහේ නැත්තම් මේ හිතම රවට්ටනක දැක්කොත් මට සැපයි හෝ දුකයි කියන දෙකට වටිනාකමක් තියෙනවද? එහෙනම් මම මොනතරම් මේ රූප මට අහවල් ඇහෙන් පේන රූපයක් හෝ කණ්ඩ ඇහෙන ශබ්ද රූපයක් හෝ නාසයට දැනෙන ගන්ධ රූපයක් හෝ දිවට දැනෙන රස රූපයක් හෝ කයට දැනෙන පොට්ටබ්බ රූපයක් හෝ මනසට දැනෙන ධම්ම රූපයක් ඇසුරු කරන මට හිත විසින් යම් ආස්වාදනීය වින්දනයක් ඇති කරනවා නම් අන්න අරක තමයි සැපේ කියන්නේ. නමුත් මම දන්නවනේ මේ හිත ස්වභාවයෙන් මුලා කරන දෙයක් කියලා. මුලාව තුල තමයි මේ සැපයි කියලා දෙයක් මේ හිත පෙන්වන්නේ. හරිද? ඒ සැපයි කියලා හිතන දෙයට මම වටිනාකමක් දුන්නොත් තමයි මට දුකක් කියලා දෙයක් සකස් වෙන්නේ. එහෙනම් මේ සැපයි දුකයි දෙකම අන්ත දෙකක්. හරිද? ඒ අන්ත දෙකම උපදින්නේ මෝහය ප්‍රත්‍ය කරගෙන කියලා මම දැක්කොත් වික්ෂුණාංශ. හිතට බෑ තවදුරටත් මාව රවට්ටන්න. එහෙනම් අර සැපයි දුකයි කියන අන්ත දෙක මොකද වෙන්නේ? බල රහිත වෙනවා. ඒක ශූන්‍ය වෙනවා. එතකොට එතන තමයි තියෙන්නේ මොකද්ද? අදුක්කම අසුඛ ස්වභාවය. එනම් මේ අදුක්කම අසුඛ ස්වභාවයට තමයි භාගතුන් වහන්සේ කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ. එතන මොකේ අනිත්‍යද දැන් අපි මේ දැක්කේ? පංච උපාදානස්කන්ධේ. එන යම්කිසි කෙනෙක් වික්ෂුණාංශ මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දකින්නවනම් තමන්ගේ දියුණු කරපු ප්‍රඥාවෙන් නුවණින් එයා දකින්නවනම් අනේ පුජ්‍යලට සම්මාදිට්ඨිය ඉපදිනවා. ඒ සම්මාදිට්ඨිය ඉපදිච්ච කෙනාට සත්‍ය ඥානයක් උපදිනවා. මොකද එයා දන්නවා සත්‍ය වශයෙන් මෙයා දන්නවා මේ හිත අපිව මුලා කරනවා. මුලා කරන නිසා තමයි සැපයි කියලා දෙයක් මේ ලෝකේ අපිට ප්‍රකට වෙන්නේ. සැපයි කියලා දෙයක් වන් එකට ආශාවෙන් ඒ වටිනාකමක් දෙන නිසා තමයි දුක් වේදනාව කියලා දෙයක් හටගන්නේ කියන්නේ. හරිද? ඒතර ඇත්තටම සැපයි හෝ දුකයි කියන මේ වේදනාත්මක ස්වභාවයන් දෙකම පවතින මේ මෝහය ප්‍රත්‍ය කරගෙන කියලා මම නුවණින් දැක්කට පස්සේ මම කැමති වෙන්නේ නැහැ තවදුරටත් මුලාවට. ඒතර මුලාවට කැමති වෙන්නේ නැත්නම් එයාට අන්න එතෙන්දී එයා හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ මුලාවෙන් නිදහස් වීමට එයා කැමැත්තක් උපදවනවා. ඡන්දයක්, චිත්තයක් ඇති කරගන්නවා, විරිය කරනවා, විමර්ශා. ඒතර මේ හිතම මුලා කරමින් ඉන්නේ කියලා හැම වෙලාවෙම දැඩි අවධානයකින් ඉන්නවා. නේද? එතකොට අන්න ඒ විදිහට කල්පනා කරන කෙනා ටිකෙන් ටික මේ ආශ්‍රවයන් ෂේ කරන විදිහට යාට කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙන්නේ නැහැ එතන. කර්මයෙන් ෂේ වෙන කර්ම තමයි යාට දැන් සකස් වෙන්නේ. හේතුව දැන් කියන්නකෝ නෑ එහෙම හිතන ගානේ කර්මයේ ෂේ වෙන කර්මයෙන් ෂේ වෙනවනේ වික්ෂුණාංශ. කර්මයෙන් ෂේ වෙන විදිහට හිතන ගානේ. එයා එතන කෙලිම ප්‍රඥාවේ ලයිට් එකනේ ගහන්නේ. ප්‍රඥාවේ ටෝච් එක ගහන්නේ. එතකොට එයාට ඒ වැටහීමක් එනවා. ඒතර මේ සංසාරයක් පුරාවට එනම් මේ හිත අපි මේ මුලා කරමින් ගෙනහිල්ලා තියෙන්නේ හරිද? සැපයක් කියලා මේ මගේ හිත විසින් ඇති කරන සංකල්පයක්. සංකල්පයක් මිසක් ඇත්ත සැපයක් මේ කොතනවත් තිබිලා නැහැ. හරිද? ඒතර මම එතකොට සැපයි කියලා මම යම් වටිනාකමක් සංකල්ප වටිනාකමකට මම කැමති වෙච්ච පමණින්ම මට අනිත් පැත්තෙන් දුකක් කියලා දෙයක් උපදිනවා. එහෙනම් මේ දුක කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙච්ච දෙයක්. දුක කියලා කියන්නේ ස්වාධීන දෙයක් නෙමෙයි. හරිද? හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙච්ච දෙයක්. ඒතර මං හේතුව අවබෝධ කරගත්තොත් මොකද වෙන්නේ මට? ඵලෙ නිරුද්ධ වෙනවා. එහෙනම් දුක කියන්නේ ඵලයක් නම් ඒකට හේතුව අර සංකල්පෙම වටිනාකම නම් සංකල්පෙම වටිනාකමක් දෙන්න හේතුව හිත මුලා කරන නිසා නම් මුලාවට හේතුව අවිද්‍යාව නම්. ඒ කියන්නේ හිත මුලා කරන බව නොදන්නා බව නම්. අන්න මං හිත මුලා කරන බව දැනගත්තොත් මට ඊට පස්සේ වටිනාකමක් මං දෙන්න කැමති වෙන්නේ නැහැ. අන්න එතෙන්දී එයා ඒ වටිනාකම දෙන්න කැමති වෙන්නේ නැත්නම් එයාට අර සැපයි දුකයි අන්ත දෙකම එයාට නැතිලා යනවා. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. හරිද? ඒතර සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට එතනින් එහාට
මේ මාර්ගයට වැඩෙන්න ගන්නවා යා කැමති වුණත් නැති වුණත්. හැබැයි යාට තියෙන සත්‍ය ඥානෙ විතරයි. තාම යා කැමැත්තට වටිනාකම් දෙනවා. හරිද? ඇලිලා යනවා, ගැටිලා යනවා භික්ෂුණාංශ. නමුත් යා නුවණින් දන්නවා. හරිද? මේක ඇත්තම වටිනාකම බිඳුවයි කියලා. ඒ කියන්නේ මෙතන තියෙන අනිත්‍ය කියලා. ඒ විදිහට යා එක ගලප ගත්තොත් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒකට අර ඔබ වහන්සේ අහපු වගේ ඇහුවා වගේ දැන් මේ අවබෝධය නැති කෙනාට එයා හැම වෙලාවෙම විඳින්න දෙයක් තමයි හොයන්නේ. ඒකට එයා විඳිනේ තමයි දකින්නේ සැපයක් හැටියට. ඒතර මේ විඳිනේ හැටියට මේ ලෝකයට හැම වෙලාවෙම බෙදෙන්නේ දෙකයි. අන්ත දෙකක් තියෙනවා. සැප දුක. නිന്ദා ප්‍රශංසා, ලාභ අලාභ, යස ආයස. අටලෝක දහම කියලා කියන්නේ. අටලෝ දහම කියලා කියන්නේ. නේද? එතකොට ඒ විදිහට මේ අටලෝ දහම කියලා කිව්වොත් මෙතන අන්ත දෙකක් නම් තියෙන්නේ. මේ ලෝක සත්‍ය ස්වභාවයෙන්ම වින්දනය කරන්න හුරු වෙලා තියෙන ඔච්චරයි. ඔය අන්ත දෙක විතරයි. තේරෙනවද? ඒතර ඒගොල්ලෝ දුක දන්නවා දුකයි කියලා. හැබැයි දුකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ විකල්පයක් හැටියට හොයන්නේ මොකද්ද? සැපයක්. සැපයක්. ඒතර ඒගොල්ලෝ ජීවිතේ හිතන්නේ සැපේ දුකක් කියලා. ඇයි අවිද්‍යාවෙන් ඉන්නේ? හරිද? අවබෝධයක් නැහැනේ. ඒ නිසා ඒගොල්ලන්ගේ සැපේ වෙනුවෙන් ඕන දුකක් විඳිනවා. එතකොට අල්ටිමේට් සැපේ එක කියලා හිතාගෙන. නමුත් ඒගොල්ලන්ට සැපේ විපරිණාමයටපත් වෙද්දී හරිද? එයා සැපයි කියලා හිතපු දේ විපරිණාමයටපත් වෙද්දී විතරයි ඒගොල්ලන්ට දැනෙන එක දුකයි කියලා. ඒක සැපයි කියලා හිතපු දේ වෙනස් වෙද්දී විතරයි ඒගොල්ලන්ට දුකයි කියලා දැනෙන්නේ. ඒතකොට ඒගොල්ලන් දුක අයිඩෙන්ටිෆයි කරගන්නේ හඳුනගන්නේ සැපේ තුලමයි. සැපේ වෙනස් වෙද්දී තමයි ඒගොල්ලන් දුක කියලා හිතන්නේ. හැබැයි ඒගොල්ලන්ට කොයි වෙලාවකත් හිතෙන්නේ නැහැ. සැපයක් මට ඕන වෙන්නේම පවතින මොහොත දුකක් නිසා. සැපයි කියලා මම යමක් හිතපු වෙලාවෙ ඉඳලා මට ඒක ලබා ගන්න තාක්කල් මට වැඩෙන්නේ අසහනය, ආතතිය. හරිද? ඒකත් දුකක් කියලා. ඒක ලබා ගැනීම සඳහා මම විඳින්නේ අභියෝග කියලා දුක් ගොඩක් කියලා. ඒක ලබා ගන්න බැරි විදිහ කියන්නේ දෙගිඩියාව කියන්නේ දුකක් කියලා මම දන්නේ. ඒක ලබා ගත්තට පස්සේ ලබා ගත්තා කියන සැපේ විතරයි තියෙන්නේ. නමුත් ලැබිච්ච දේ තුල සැපයක් නැහැ. හරිද? හැබැයි අර ඒ ලබා ගැනීම වෙනුවෙන් ඉඳපු දුකෙන් නිදහස් වෙලානේ. ඒ රිලීෆ් එක. ඒක තමයි හිත කියන්නේ ලබා ගත්ත සැපේ කියන්නේ. ඊට පස්සේ ඒක ලබා ගත්තට පස්සේ මොහොතේ ඉඳලම ඒක නැති වෙයි කියන බයෙන් පිච්ච ඉන්න ඕනේ. ඒක ආරක්ෂා කරන විදිහට දුක තියෙනවා, නඩත්තු කරන දුක තියෙනවා, වැඩි දියුණු කරන දුකක් තියෙනවා. ඒතර ඒ සේරම දුක්. හරිද? නැතුණට පස්සේ දුකක්. ඒතර භික්ෂුණන්ස කොතනද සැපයක් තිබිලා තියෙන්නේ? ඇත්තටම තිබිලා නැහැ. ඒතර මේ සත්‍ය නොදුනවත් භාවය නිසාම හැම වෙලාවෙම බැඳිලා තිබිලා තියෙන්නේ මුලාවටමයි. දුකට නෙමෙයි මුලාවට බැඳිලා තියෙන්නේ. මුලාව තුල පිහිටපු කෙනා හැම වෙලාවෙම විඳිමින් ඉන්නේ මොකටද? කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් දුකම තමයි. ඒතර අර ආස්වාදයක් පෙන්වන නිසා ඒ ආස්වාදය තුල හැංගිලා තියෙන සියලු දුක් ටික හරිද? අර ඒ සැපේ කියන දේ නැති වෙන තාක්කල් තියෙන සියලු දුක් ටික මේගොල්ලෝ සතුටින් විඳින්නේ. ඒතර දුක සතුටින් විඳින තාක්කල් ඒගොල්ලෝ දුක අභිනන්දනය කරන අභිවදති කියන තැන ඉන්න අජ්ජෝසායතිට ටික බැහැගෙන ඉන්නවා. ඒ තාක්කල් ඒගොල්ලෝ දුක නිදහස් වෙන්න බෑ. ඒ ට්‍රිගර් වෙන්නේ නැහැ මේක. තේරෙන්නේ නැහැ මේක දුකක් කියලා. ඒතකොට ඒගොල්ලන් දකින්නේ විපරිණාමය විතරයි දුක. සැපේ නැති වුණාට පස්සේ විතරයි දුක කියලා. තේරෙනවද? ඒතකොට දුක ඒගොල්ලන්ට දැනෙන්නේ කලාතුරකින්. සැප තමයි ඒගොල්ලන්ට හැම වෙලාවෙම දැනෙන්නේ. හරිද? නමුත් මේ සැපේ කියලා ඒගොල්ලෝ හැම වෙලාවෙම විඳින්මින් ඉන්නේ දුකක් කියලා ඒගොල්ලෝ අවබෝධ කරලා නැහැ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. හරිද? ඒතකොට අන්න ඒ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් එහෙනම් මේ සැපේ කියන දේ තුලත් විඳලා තියෙන දුකක් නෑ, දුක කියන දේ තුලත් විඳලා තියෙන දුකක් නෑ, නැතිලා තියෙන දුකක් නෑ. හරිද? ඉතින් දුකක් නැති වුණාට පස්සේ දුකක් තියෙන්න බෑනේ. දුක නැති වුණාට පස්සේ. නමුත් මේ දුක නැති වුණාට පස්සේ මේ සියලු සත්ත්වෝ ඉන්නේ දුකෙන්. ඒක නිසා තමයි විකල්පයක් හැටියට සැපයක් හොයන්නේ. දැන් නැති වෙන දුක මට ප්‍රකටයිනේ. නමුත් සැපේ තියෙද්දිත් මං ඉඳලා තියෙන දුකේනේ වික්ෂුණාංශ. ඇයි? අමාරුවේ ලබාගත් සැපේ ලැබිච්ච මොහොතේ ඉඳලා මට ඒක වැඩි දියුණු කරගන්න ඕනේ නෝනේ. ඊට වඩා ඒක දියුණු කරගන්න ඕනේ නෝනේ. මේ සැපේ එන්හාන්ස් කරගන්න. ඇයි? ලැබිච්ච පවතින මොහොතේ පවතින සැපෙන් මම තෘප්තිමත් නැහැ. එහෙනම් අතෘප්තිකර මනෝභාවය කියන්නේ මොකද්ද? ඒකත් දුක. එහෙනම් සැපේ නැති වුණාට පස්සේ නෙමෙයි වික්ෂුණාංශ. තියෙද්දිත් මං ඉඳලා තියෙන දුකේ. ලැබෙන්නේ කලින් මං ඉඳලා තියෙන දුකේ. ඒක එහෙනම් මේ මුලාවමයි හේතුව. එහෙනම් මුලා කරන හිත මං අවබෝධ නොකරන තාක්කල් මට අන්ත දෙකක් ප්‍රකටයි සැපයි දුකයි කියලා. හැබැයි හිතේ මුලාව මං අවබෝධ කරගත්තොත් එතන මට අන්ත දෙකක් කියලා පැනෙන්නේ නැහැ. එහෙනම් අන්ත දෙකේ වටිනාකම බිඳුවක් වෙනවා නේද? එතන තියෙන මොකද්ද? අනිත්‍යය. එහෙනම් මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යමයි තියෙන්නේ කියලා යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත්
එයාට භික්ෂුනාස සියලු සංස්කාර දුකයි කියලා යට වැටෙනවා. හරිද? එතකොට තමන්ගේ නෝනින් දියුණු කරපු ප්‍රඥාවෙන් එයා දැනගන්නවා සබ්බේ සංඛාර අනිච්ච. හරිද? සබ්බේ සංඛාර අනිච්ච. සියලු සංස්කාර සකස් වෙන්නේ මේ අනිත්‍ය නිසාමයි. එහෙනම් සියලු සංස්කාරම තමයි දුකක් වෙන්නේ. එතකොට සංස්කාර සකස් වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්. අයි අවිද්‍යාවත් ප්‍රත් වෙන්නේ සංස්කාර සකස් වෙන්නේ. එහෙනම් අවිද්‍යාව නැත්තම් සංස්කාර සකස් වෙන්නේ නැහැ. අන්න පටිච්චසමුප්පාදය. අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර සකස් වෙනවා. අවිද්‍යාව නැත්තම් සංස්කාර සකස් වෙන්නේ නැහැ. නේද? එහෙනම් සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. මේ සියලු සංස්කාර අනිත්‍ය හැටියට තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත්. හරිද? අතනින් බින්දති දුක්ඛය දුක නිදාසනයි සමග්ග විසුද්ධි යන විසුද්ධි මාර්ගය ආරම්භ වෙන තැන. ඒ විදිහට තමයි අපි කල්පනා කරන්නේ. සෝතවතාල ශාවකේ කල්පනා කරන මේ විදිහට. අන්න ඒ විදිහට හිතන කෙනාට මේ දුකෙන් නිදහස් වෙන මාවත විවෘත වෙනවා. එයාට කොයි වෙලාවෙ හරි මේක විවෘත වෙනවා. එයා හරියට හිතන්න ගන්නවා. එහෙම නැතුව දැන් මම හිතන්න ගත්තොත් දැන් දුකක් කියලා මට දැනෙනවා නම් එතන මම ඉන්නවා. එහෙනම් මේ මම පනවගත්තොත් මෙතන හරියන්නේ නැහැ. එහෙනම් මේ සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. මේ සක්කාය දිට්ඨිය නැති කරන ගමනක් නෙමෙයි තියෙන විචාරණ. සම්මා දිට්ඨිය උපදව ගන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය උපදව ගත්තොත් සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒතු සක්කාය දිට්ඨිය කියන්නේ ස්වාධීන දෙයක් නෙමෙයි. ඔව්. ඒකට මට සක්කාය දිට්ඨිය මේ මෙතන තියෙන මේසෙ තියෙන මේ රොඩ්ඩක් අයින් කරනවා වගේ මට මේ සක්කාය දිට්ඨිය කියන දේ අයින් කරන්න බෑ විචාරණ. ඒතර මම සම්මා දිට්ඨිය උපදව ගත්තොත් සක්කාය දිට්ඨිය නැති වෙනවා. හැබැයි මම සම්මා දිට්ඨිය උපදව ගන්න විදිය දන්නේ නැතුව සක්කාය දිට්ඨිය නැති කරනවා කියලා හිතාගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මේ මම කියලා ගන්න නිසා මේ මම කියලා පනව ගන්න නිසා එහෙනම් මේ මම කියන එකයි ලෝකේ තියෙන ලොකු මුලාව කියලා මම කියලා නොහිත හිටියා කියලා මම කියලා නොගෙන හිටියා කියලා මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම ගැටලු. ඉතින් අපි ඔක තමයි තේරුම් ගන්න ඕනේ. නේද? එදින සම්මා දිට්ඨිය උපදව ගන්න ඕනේ ඔය විදිහට මේ දුක අවබෝධ කර ගන්න ඕනේ. සත්‍ය ඥානය වශයෙන් සත්‍ය ඥානයක් හැටියට මම මේ දුක එහෙනම් භාගතුන්ස කියන දුක කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන මේ තුනම ආයති වෙන්නේ මොකේටද බැලුවාම කල්පනා කරලා බලනවා පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධයේ දුකක් වෙන්නේ අනිත්‍ය නිසා. නේද? ඒතර අනිත්‍ය බව නොදන්නාකම කියන්නේ අවිද්‍යාව. වෙන අවිද්‍යාව තියෙන තක්කල් සංස්කාර සකස් වෙනවා. අවිද්‍යාව තියෙන නිසා දැන් මරණ මංචකයට ගිහින් ඉන්න කෙනෙක්ගෙන් උනත් ඇහුවොත් අපේ පින් කරලා තිනවා මේවා කරලා තිනවා දිව්‍ය ලෝක යනවා කිව්වම එතන දුක තුලම මාර සතුටකටපත් වෙනවා. හරියට හරි. දුක තුලමයි සතුට වෙන්නේ. අවිද්‍යාව නිසා මේ මාර්ගයක් ගැන දන්නේ නැහැ. බුදු කෙනෙක් මොනවද කියලා තියෙන්නේ. බුදු කෙනෙක් කියපු දුක මොකද දන්නේ නැති නිසා අරක තව උපාදාන කරගෙන ආය සසරටම බැඳෙන්න පුදුම දුක් ගොඩක් උඩ ඉඳගෙන නැවත ඉපදීමේ දිව්‍ය ලෝකයේ හරි සැපයක් මාර විදියට චන්දරාගෙන් බැඳෙනවා අවසාන මොහොතට. එහෙම නේ සානස්. අපි මේ හැම මොහොතක්ම දුක් ගොඩක ඉඳගෙන ඒක තේරෙන්නේ නැතුව දුකේම දුක්ඛානුපතිතා දුක්ඛවක්ඛන්තා අනවංකන්තං සුඛේන මේ දුක තුලම බහැලා දුක තුලම පිහිටලා ඉන්න කෙනාට මේ සැපයක් කියලා දෙයක් ප්‍රකට වෙන්නේ නැහැ විශ්වාස. ඒ වගේ සැපයක් කියලා දෙයක් ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙන්නම සංකල්පයක් කරා. සංකල්පමී ආස්වාදයක් කරා මේ හිත විසින්මයි. ඒකත් භූතං සංකතං චේතිතං පටිසම්පන්න. ඒකත් මේ සකස් වෙච්ච දෙයක්මයි චේතනා මුල් කරගෙන හටගත් දෙයක්මයි පටිසම්පන්න දෙයක්මයි. එතකොට ඒක ලෝකේ ඉක්මවන්නේ නැහැ. ඒක දුක තුලමයි බහැලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට මේකෙන් දැන් ධර්මය අහලා කෙනෙක්ට මේකේ මේ කොහෙන් හරි මේක පටන් ගන්න ඕනනේ කෙනෙක්. දැන් ධර්මය ඇහිච්ච කට්ටියනේ මම කියන්නේ. ඇහිච්ච නැති කට්ටිය ඉන්නවනේ අලුතෙන් මේක පටන් ගන්න කෙනෙකුට ඇත්තටම මේක ඇහෙනකොටම කෙනෙකුට මේකයි මේ කියන්නේ කියලා අවබෝධ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට තියෙන ප්‍රපංචවල තමන් චන්දරාගෙන් දරුවන්ට, පාවුලට, රස්සාවට මේ ලෝකෙට චන්දරාගට බැඳි ඉන්න කෙනෙකුට මේක එක පාටම අමාරුයි කරගන්න. ඒතර එයාට ඒක ධර්මය ඇහුණත් ධර්මය ඇහිලා කෙනෙකුට අවබෝධ වුණා කියමුකෝ අපි. ඒ පුද්ගලයාට උනත් මේක
නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලන්න ඉඩක් ලැබෙන්නේ ඒ තරම් ප්‍රපංච. එතකොට එවැනි කෙනෙකුට මේ කොහොමද හොඳ ඒ කියන්නේ මම කරපු දෙයක් මම කියන උදාහරණයකට ධර්ම ප්‍රපංච වලට හිත මාරු කරන්න. ඒක හොඳ විකල්පයක් භික්ෂුණාස්. ඒක හොඳ විකල්පයක් අනිවාර්යෙන්. නමුත් දැන් මේක අහපු කෙනෙකුට මේක නැවත අහන්න හිතෙන කෙනෙකුට මේ මාර්ගයේ විවෘත වෙනවා කියන එක ලෝකේ ධර්මතාවයක්. ඒතර මාර්ගයේ විවෘත වෙච්ච කෙනෙකුට මේ සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනෙක් එතනින් එහාට මොනවාක්වත් ආපහු හිතන්න නැතුව එයාගේ සාමාන්‍ය ප්‍රපංච වල හිටියත් එයා නියත ගතිය ඇති කෙනෙක් නේ. එයා සිකියුර්. එයා අනිවාර්යෙන් නිවන් දකිනවා. එහෙමයි. ඒතර ඒකත් ලොකු ඇෂුරන්ස් එකක් නේ. ඒක ලොකු රැකවරණයක්. එතකොට දැන් අපිට මේක මෙතනින් එහාට වඩා ගන්න බැරි වුණා කියලා අපි දුක් වෙන්න ඕනේ නැහැ. නැතර ඔබ වහන්සේ කිව්වා වගේ අපිට හොඳ විකල්පයක් තමයි ධර්ම ප්‍රපංච වලට මාරු වෙන එක. මොකද ප්‍රපංච ඉක්මවන්න ධර්ම ප්‍රපංච පරිහරණය කරනවා. ඒතර ඒ විදිහට මම ඒක විදිහට මාරු කරලා මම පරිහරණය කරන්න මේ හිත කර්මන්නේ වෙනවා, පොලිෂ් වෙනවා. ඒතර මට ඒක දුකෙන් නිදහස් වෙන්න මාර්ගය විවෘත කරන්න ඒක ලොකු සපෝට් එකක් වෙනවා නේ. සපෝට් එකක් වෙනවා සහ ඒ ධර්ම ප්‍රපංච මෙනෙහි කිරීම තුළින් යම්කිසි සමාධියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක යෝනිසෝ මනසිකාර්ය මෙනෙහි කිරීම තුළින් එතන තමන් නොදැනුවත්වම ආර්ය සමාධියක් බවට පත් වෙනවා. කොහොම හොඳයි. සානසමේ අපේ මේ ගතිය මේ ආශ්‍රවය දැන් සසරක් පුරාවටම අපිත් එක්ක ආශ්‍රාපනේ තියෙන දෙයක් කිය අපි නිතරම ඒක හිතන්න කරන්න අපි මේ ආත්මේ මෙහෙම ගිය ආත්මේ මෙහෙම කියලා අපි එතකොට තවත් මම දැක්කේ ආශ්‍රව තියෙන නිසා කියන එක අපි දන්නවා. ඒක අවබෝධය අවිද්‍යාවයි ආශ්‍රවයි නිසා අපි මෙහෙම මේ මොහොතේ යෝනිසෝ මනසිකාර්ය අපිට පවත්වන්න විදිහක් නැහැ. ඒ කතන්දරේ සම්පූර්ණයෙන් ඇත්ත. නමුත් අපි මම මේ හිතුවේ නිරන්තරයෙන්ම මේ ආශ්‍රව මේ සසර යනවා කියලා අපි මේ පැත්ත ගැන ඒ මාර්ගයට අදාළයි මුලදී ඒක දැන ගැනීමට නැවත මේ අපේ නිරන්තරයෙන් මේවා මතක් කරන්න අපි ඒව තුළම ජීවත් වෙනවා වගේ ඒ ප්‍රපංච වැඩි වෙනවනේ. ඒවමයි ඒක තේරුමක් නැහැ. තේරුමක් නැහැ අපිට මේ ආශ්‍රව තියෙන නිසා බව දැනගන්නවනේ. අතීතේ මොන ආත්මයක ඉපදිලා හිටියත් ඒක දුක ඉක්මවලා නැහැ. එහෙමයි. ඒතර මම මේ මොහොතේ මට සතුටක් නැති නිසා මම අතීත ජීවිතයක් ගැන කල්පනා කරලා සතුට වෙනවා. සතුට දෙද මේ ආශ්‍රව අතීතේ ඉඳන් එනේවා කියලා අපි දැන් හිතන්න. ආශ්‍රව ගැනත් මම සතුට වෙනවා. අර වහන්සේට කතාවක් කිව්වේ අර කැලේක ඉන්න වැද්දෝ වගේ කට්ටියකට අර මේ ඒකේ අර මේ රැළේ ඉන්න දැන් කාලේ වගේ කාලේ ඩිසිප්ලින් මුකුත් නැහනේ. එතකොට රැළේ ඉන්නකොට ඉන්නවා කෙනෙක් රැළෙන් නරක වැඩක් හරි කරොත් එයාව ඒගොල්ලෝ රැළෙන් අයින් කරන එක කරන්නේ. ඒක තිරිසන් සත්තු අතරක් තියෙනවානේ. ඔව්. ඒක එතකොට ඒගොල්ලන්ට සර්වයිවල් මෝඩ් එකට යන ඒගොල්ලන් බය ඇති වෙනවා ඒ කාලේ ඉඳලම. ඒතර මං කොහොමද සර්වයිව් වෙන්නේ කියන එක. ඒ නිසා අපි අනිත් කට්ටිය කැමති විදියට අනුවර්තනය වෙනවා. ඒතර අපි හැම වෙලාවෙම බැලුවොත් අර fear of losing කියන එක මගේ ඉමේජ් එක මගේ තන මගේ මට තියෙන රැකවරණය මේ සියල්ලම නැති වෙයි කියන අනියත බියත් එක්ක වෙලිච්ච ආශ්‍රය තමයි මේ හැම දෙයක්ම භික්ෂුණාස්. නේද? එතකොට ඒ විදිහට අපිට මේ ඒ විදිහට එහෙම බියත් තියෙනවා ඒ විදිහට මාන්නෙත් හැදෙනවා. ඔව් මාන්නේ බියයි. ඉතින් මාන්නේ මම ඇත්තට මාන්නේ මම මේන්ටේන් කරන්නේ බිය හින්දාමනේ. ඔව් බිය ප්‍රතික්ෂේප වෙයි කියන බයත් එක්කනේ භික්ෂුණාංශ මාන්නේ මේන්ටේන් කරන්නේ. ඒතර හැමතැනම තියෙන ප්‍රතික්ෂේප වීමේ බය තමයි. ඒක තමයි අපිට මේ මුල දැන් සසරක් කොයි කාලයකද හරි සත්තුත් එහෙමනම් ඉතින් අපි ඔය හැමතැනම එහෙමයි. ඔව් හැමතැනම එහෙමයි. ඒ රැලකින් තනි වෙයි. ගෲප් එකකින් මාව අයිසොලේට් කරයි. එතකොට මාව එතන මම තනියෙන් ගිහින් මට සර්වයිව් වෙන්න ඕනේ. ඒ කාලේ හැටින මැරෙන්න පුළුවන්, සත්තු කන්න පුළුවන්. මේ තනියෙන් මගේ සර්වයිවල් එකට මම ફોකස් කරන්න ඕනේ මේ කියලා එනවනේ ෆීලිං එකක්. ඒ බීතිය
ඒක දැන් අපිට දැන් අද කාලේ එහෙම එකක් නැහැ. නමුත් අද කාලේ තියෙනවනේ මේ වගේ ඊට හා සමානව මොඩර්න් විදිහට මිනිස්සුන්ට අදත් ඒකම තමයි තියෙන්නේ. හැම වෙලාවෙම අපි යමක් කරද්දී අනිත් කටේ මොනවා හිතයිද? කොහොම වෙයිද කියලා හැම වෙලාවෙම බාහිර කට්ටියට සාපේක්ෂව අපේ ජීවිත අපි ගත කරන්නේ නේ. මම මෙහෙම අම්මා මොකද හිතන්නේ, තාත්තා මොකද හිතන්නේ, දරුවෝ මොකද හිතන්නේ, මහත්තයා මොකද සමාජය මොකද සමාජයේ මෙහෙම එක යනවා සර්කල් එක දිගට යනවා. ඉතින් අර ඒ ඔක්කොම ආශ්‍රව නිසා කියලා අර කැලේ වානර සත්වයාගේ ඉඳන් මෙන්න එකත් එක්ක බලන ඒක දැනගත්තට පස්සේ අපිට මේ ආශ්‍රව ගැන ආශ්‍රව නිසානේ ආශ්‍රව නිසා වෙන්නේ කියන එක දන්නවා. ඒකට අපිට හැමතිස්සෙම අපිට කරන්න තියෙන මේ මොහොතට අවදි වෙන එක. හැබැයි දැන් මේ මොහොතට අවදි වෙනවා කියලා හිතලා සමහරව කියයි නෑ I don't care කියලා. මට ඕනේ නෑ කවුරුත් හිතන දේ මට අදාළ නෑ කියලා. එතන තියෙන්නේ දැඩි බව මාහය. මාන්නෙමයි, මෝහෙමයි. එතකොට අතන තියෙන්නේත් මාන්නෙමයි. මාව නැති වෙයි කියන බයත් එක්ක මාන්නෙ මේන්ටේන් කරනවා. හරිද? ඔව් කවුරුත් එතකොට මට ඕනේ නෑ කියන තීරණයට යන කෙනත් ඉන්නේ මාන්නෙ තුලම. එතකොට මේ දෙකම එකයි. අපි සමහර කෙනෙක් මම මෙහෙමයි කියලා ඇත්තටම කවුරු පිළිගත්තත් එකයි මට නැත්ත් එකයි කියන එක එතන ලොකු ගැටීමක් කියලා රකින්නවා මම මෙහෙම වෙනවා කියලා මම ඉන්නවා කියලා එතනත් නොදුනොත් මෙයා මාන්නයකටමයි ඇතුල් වෙන්නේ නේ. ඒක ලොකු එකක්. ඒක ලොකු එකක්. මං කියේ දැන් අර පිරිස මට අදාළ නැහැ. ඒක කවුරු මොනවා ගැන මං ගැන කොහොම හිතුවත් මට ඒක අදාළ නැහැ. I don't care කියලා කියන්නේ. ඒතර ඒ ස්වභාවය ඇති වෙන්නේ භික්ෂුන් වහන්සේ මාන්නේ මුල් කරගෙනමයි කියලා මං කියන්නේ. එතන එයත් මේ අවබෝධය නෙමෙයි එතන තියෙන්නේ මාන්නේ. ඔව්. සංස අවබෝධ වෙච්ච කෙනෙකුට ප්‍රතික්ෂේප වෙච්ච කෙනත් කියන්නේ ওই විදිහටමයි. මට අදාළ නැහැ. ඒගොල්ලන් ඕනේ නැහැ. ඔව් ප්‍රතික්ෂේප වුණාම එහෙම කියනවා. නමුත් ඇතුලෙන් කතා කරලා බැලුවොත් ඒක නෙමෙයි. සංස අවබෝධ වෙච්ච කෙනාටත් එහෙම කියන්න පුළුවන්. අවබෝධ නොවිච්ච කෙනාටත් එහෙම කියන්න පුළුවන්. නේ? ඔව් අවබෝධ වෙච්ච කෙනත් ඊට පස්සේ තමන්ට ආපු වටිනාකම් දෙනවනේ මං අවබෝධය තුල ඉන්න කෙනෙක් කියන. ආයෙ අහු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොහෙන් ගියත් විශ්වනාංශ මේ ආශ්‍රව වලින්මයි අපි බැට කන්නේ හැම වෙලාවෙම. ආශ්‍රව මත තමයි පිටලා ඉන්නේ. මොකද සිතුවිලි බල ගැන්වෙන්නේ පෝෂණය වෙන්නේ ආශ්‍රව වලින්මනේ. ආශ්‍රව වලින්මයි. අර පුදුමයි ඉතින් ඒක. කොහොල්ල ගුලිය වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ. නෑ ඔබ වහන්සේ කලිනුත් කිව්වා කතා කොහොල්ල ගුලියම තමයි. ඒක අපේ හැකියාව අප තුල තියෙනවා. දැන් අපි ළමෙක් ඉපදුනහම වුණත් අපි හිතනවා නම් ඒ ළමයා මේ සමාජයේ ගෙදර විසින් සමාජයේ විසින් මෙහෙම හැදුනා මේ ගුණ ධර්ම වලට හැදුනා මේ විදිහට නරක වුණා කියලා එක් සමාජයක් කරපු දෙයක් නෙමෙයි. එයා තුල ඒ හැකියාව තියෙනවා රාගයේ දේශේ මෝහය. එතන තියෙන නිසාම එයා තුල ඒ හැකියාව තියෙන නිසා එයා ටක් ගාලා එයා කොහොල්ල ගුලිය පටන් ගන්නවා ඇලෙන්න. එක එක විදියට ඉතින් එක එක ස්වරූපෙන් ක්‍රියාත්මක වෙනවා. නේද? ඒකයි. කොහොම ගත්තා දැන් දරුවගේ කැමැත්තට ඇල්ලලා අම්මලා තාත්තලා තමයි කැමැත්තට ඇලිලා. කවුරුත් ඉන්නේ ඒක තුලම තමයි. ඒක තුල අපි බෙදා ගන්නවා මේක හොඳයි මේක නරකයි කියලා. සංකල්ප. ඉතින් භාගතුන්සේ හොඳයි නරකයි කියන එක නෙමෙයි කතා කරන්නේ කුසල්ද අකුසල්ද කියන එකනේ කතා කරන්නේ. ඒක තමයි මැටර් වෙන්නේ end of the day. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඔව් යෝනිසෝ මනසිකාරයෙන් තොර වූ සෑම මොහොතකම අකුසලෙමයි ඉන්නේ. අකුසලෙමයි බල ගැන්වෙන්නේ. බල ගැන්වෙන්නේ නැහැ. ඒකෙම ඉන්නේ ස්වාමීන් වහන්සේ. අපි හොඳ යහපත් වචන කතා කරත් අයහපත් වචන කතා කරත් අපි බුදුන් වැන්දා සිල් රැක්කත් මොනවා කරත් එතන යෝනිසෝ මනසිකාරය කියන එක ඇඩ්‍රස් වුනේ නැති සෑම තප්පරයක්ම අකුසලයක්. අකුසලයක් කියලා කියන්නේ පිනක් තියෙනවා භාවනා කරනවා. ඒ වගේම කුසල චිත්තයක් වැඩෙනවා. කුසල චිත්තයක් නෙමෙයි ඒක පිනනේ ස්වාමීන් වහන්සේ එතන. කුසල චිත්තයක් වැඩෙනවා නම් වැඩෙන්නේ යෝනිසමනසිකාරයේ හරියට. උනොත් විතරමනේ. ලෝභ දේශ මොහ වලින් වියුක්ත වෙන්න බෑ. ඔව්. අපි මේ හිතුවට අනේ මම මෙහෙම දැන් පැවිදි වෙලා මම හොඳ ගිහියෙක් මම සිල් ගන්නවා මම මේව කරනවා මම මෙහෙම කියලා කියලා ඒ ගිහියට හරිය පැවිද්දට හරිය ඇත්තටම මම මේ මොහොතේ සතර පායෙන් ගැලවෙන්න යමක් කරගෙනද මේ මොහොතේ තියෙන්නේ කියලා හිතුවොත් අනිවාර්යෙන් යෝනිසෝමනසිකාරයේ ශනියක් හරි කරොත් විතරමයි කරනවා කියන්නේ ඒක කරනවා එක දැනෙන්නේ නැහැ. උනොත් එයාට දුක නැති වෙන දුක මොකද්ද කියන එක ඇඩ්‍රස් කරගත්තොත් නේ. මෙහෙම වික්ෂණස් අපි දවසකට විනාඩි 5කට හරිද? අනේ මේ හිත අපිව මොලා කරනවා නේද එහෙනම් කියන මේ
මේ සෑම සැපයක්ම මේ දුක තුල පිහිටපු දේවල් නේද මේ මෝහය ප්‍රත්‍ය කරගෙන නේද මේක සකස් වෙන්නේ මේ හැමතැනම තියෙන පංච උපාදානස්කන්ධය නේද එතන මම රූපෙන් රූපෙට මාරුණත් එතන පංච උපාදානස්කන්ධය අනිත්‍යමයි තියෙන්නේ ශබ්දයෙන් ශබ්දයට මාරුණත් පංච උපාදානස්කන්ධය අනිත්‍යමයි නේ තියෙන්නේ කියලා මේ දවසට විනාඩි 5ක් චූට්ටක් මානසිකාරය කරත් එයාට ඒක ඒකාන්ත නිවීම පිණිසම කෙලෙස් උපසමනය පිණිසම ඒකාන්ත විමුක්තිය පිණිසම හේතු වෙනවාමයි වික්ෂුණාංශ. ඒකම ප්‍රමාණවත් ඇත්තටම අපිට ඉතින් මේ වෙසක් එකේ ඉඳලා අඩු ගන්න හිතලා දවසට විනාඩි 5ක් අපි මොනතරම් බිසි වුණත් අපිට විනාඩි 5ක් වෙන් කර ගන්න පුළුවන් ওই විදිහට මානසිකාරයක් ඇති කරන්න පොඩි මානසිකාරයක්. අපිට ඔන්න ওই විදිහට මානසිකාරය කරලා අපිට ප්‍රඥාව අපි තුල තිබිච්ච නැති සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන අద్භූත ඉන්ද්‍රිය ධර්ම අපි තුල උපද්දවා ගන්න පුළුවන්. කලලයක් වගේ. ඒතර කලලේ ඉන්ද්‍රිය ධර්ම ටාගට් කරලා නෙමෙයි. නෑ. ඒවා අපි දන්නේ නැහැ. මේ විදිහට දැන් අර විදිහට පොඩි මානසිකාරයකට ගියොත් අපි විනාඩි 5කට හරි දවසකට ඒක මේ මොලේ වෙනම පැත්තක් ඕපන් වෙන්න ගන්නවා. ස්ටිමියුලේට් වෙන්න ගන්නවා. එතකොට අපිට මේ ප්‍රඥාව ඕපන් වෙලා මේ කෙනෙකුට නම් පැයකට විනාඩි 5ක් ගන්න පුළුවන්. නෑ පැයකට නැතත් අපිට ටාගට් එකක් හැටියට අපි ගමුකෝ දවසට විනාඩි 5ක් කාටද. එතන ඒ විදිහට ටික ටික හුරු කරපු කෙනාට ඕක පැයකට විනාඩි 5 ගන්න ওই මානසිකාරයට යන්න පුළුවන්. බ්‍රේක් එකක් වගේ නේ. ඒක හොඳයි. ඉතින් සාදු සාදු. හොඳ යෝජනාවක් ඒක. අනිත් එක ප්‍රායෝගිකයි. ඕන කෙනෙකුට කරන්න පුළුවන් විශ්වාස. ප්‍රඥාව මෝරණ විදිහට මානසිකාරය හසුරවන්න ඕනේ. තමන් හිතලා ප්‍රපංච ගන්න නැහැ ධර්මයේ. හරි ඒක තමයි. හරිද? විතර්ක හැටියට ගන්න නැහැ. කොහොමද මේක වෙන්නේ? හිත කොහොමද වැඩ කරන්නේ? කර්මය කොහොමද ප්‍රතිසන්දෙන්නේ? ඔය වනේ මේ හිතන්න තියෙන්නේ. ඕනම වෙලාවක මට මේ සැපයක් අපිට මට මේ දුක තමයි සැප හැටියට හැම වෙලාවෙම ට්‍රිගර් වෙලා තියෙන්නේ. ඒක වෙලා තියෙන්නේ මොහිත රවට්ටන නිසා, මෝහය නිසා, මුලාව නිසාමයි, අවිද්‍යාව නිසාමයි. ඒතර හැම වෙලාවෙම මේ පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයට තමයි අපි මාරු වෙන්නේ. රූපෙන් රූපෙට ගියා, ශබ්දෙන් ශබ්දෙට ගියා. නමුත් මේ කිසිම අවස්ථාවක මෙතන වටිනාකමක් නැහැ. මොකද මෝහය තුල නම් තියෙන්නේ සැපයි දුකයි කියන අන්ත දෙකම පැනෙන්නේ මුලාව තුලමයි. එහෙනම් මේකේ වටිනාකමක් නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ අදුක්ඛම අසුඛ ස්වභාවය. අදුක්ඛම අසුඛ ස්වභාවය කියන්නේ අනිත්‍ය. එතන මොකේ අනිත්‍යද? පංච උපාදානස්කන්ධය අනිත්‍යමයි මෙතන තියෙන්නේ කියලා අර නිකන් හිත ඉන්නවා. නිකන් ඒක ඒ විදිහට කල්පනා කර කර ඉන්නවා. එහෙම කල්පනා කර කර ඉන්න එක ස්වාමීන් වහන්සේ කළ යුත්තේ Tamanට මේ දැනෙන දෙයක් එක්ක කරන එක හරි එක්ස්පීරියන්ස් එකක්. ඒක ගොඩක් ප්‍රායෝගිකයි. අඩු ගානේ එක්ස්පීරියන්ස් එකක් හැමතිස්සෙම තියෙන හුස්ම රැල්ල. හුස්ම රැල්ල කියන රැල්ල හරි ඇහැට පේන දෙයක් හරි ගන්නට ඇහෙන ශබ්දයක් හරි ඒ විදිහට එහෙම කරා නම් හොඳයි ඒක. හුස්ම රැල්ල කියන එක්ස්පීරියන්ස් එක හැමෝටම හැම වෙලේම තියෙනවා මතක නැති දෙයක්. හුස්ම ගන්නවා කියන එක අපිට මතක නැහැනේ ඇත්තම කියනවා. අපි ගණන් ගන්නෙත් නැහැනේ. අපි ගණන් ගන්නෙත් නැහැනේ. හැබැයි ඒක හැමතිස්සෙම තියෙන දුකක් අපිට. ඒක කොහොමද කෙනෙකුට මේ ඒකත් අපි ඉතින් කතා කරලා තියෙනවනේ නේද? කමන්නේ අපිට තව නවත් මතක් කිරීමට කියන්නේ. දැන් හුස්ම නොගෙන ඉන්න තාක්කල් අපි ඉන්නේ දුකේ. දැන් මේක හුස්ම නවත්තලා හිතන දෙයක් නෙමෙයි. හුස්ම රැල්ලේ යථාභූත ස්වභාවය අපි අවබෝධ කරගන්න. ඒතර හුස්ම නොගෙන ඉන්න තාක්කල් අපි ඉන්නේ දුකේ. එහෙමයි. දැන් හුස්ම ටිකක් ගත්තට පස්සේ ඒ ටිකක් ගන්න එක සැපයි කියලා කියනවා. ඒක ඇක්චුअली කරලා බලලා කරන්න ඕනේ. ඒතර ඒ හුස්ම ටිකක් ගන්න එක සැපයි කියලා හිත කියන නිසා මම ඒ සැපේට යනවා. ඊට පස්සේ එතනෙන් ගත්තට ඒ හුස්ම මදි. තව මට ගන්න ඕනේ වෙන්නේ එනම් පවතින මොහොත දුකක් නිසා. ඒතර එකම මට්ටමේ මේ හිත මට මේ හුස්ම රැල්ල තුලත් මට පේනවා සැපයි දුකයි කියලා අන්ත දෙකක්. ඒතර කෝකද ඇත්ත? දෙක එකක්වත් ඇත්ත නෙමෙයි. මොකද එකම මට්ටමක එකම අවස්ථාවක එකම හුස්ම රැල්ලක් තුල මෙයා මට දෙකක් කියනවා නම් හරිද? එතන ඒක බොරුවක්. මුලාව. හරිද? එතන මේ දෙකේ වර්ණාකම බිඳුව. එතන තියෙන්නේ අනිත්‍යමයි. හරිද? අනිත්‍ය නිසා මං ඉන්නේ දුකේ. දුක නැති ගන්න මං අන්න තවත් හුස්ම ගන්නවානේ. ඒතර හුස්ම උපරිමම ගත්තත් ඊට වඩා ලං කැපැසිටි එකක් පෙනහළු වල ඉඩ නැති නිසා උපරිමම හුස්ම ගන්න එක සැපයක් වුණාට ආපහු ඒක දුකක් වෙනවා. ඒ නිසා මං ආපහු හෙලන එක තමයි සැපයක් වෙන්නේ. ඒතර මේ හැමතැනම තියෙන්නේ මේ හුස්ම රැල්ල තුල සංස්කාර සකස් වෙන්නේ. ඒතර සංස්කාර සකස් වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එහෙනම් හුස්ම රැල්ලේ සංස්කාර දුරු වෙන නම් අවිද්‍යාව නැති කර ගන්න ඕන. අවිද්‍යාව නැති කරනවා නම් මේ හුස්ම රැල්ල තුලත් අනිත්‍ය දකින්න ඕනේ. අන්න එතකොට මම කාය සංස්කාර තුල නැහැ. ඒතර වචී සංස්කාරෙත් මම ওই විදිහටම හිතන්න ඕනේ. චිත්ත සංස්කාරය තුලත් ඕකමයි කතාව. ඒ විදිහට මේ සංස්කාර වර්ග තුනයිනේ තියෙන්නේ. එතකොට මට මේ ඇහෙන් ගන්න රූපයකට හෝ කනෙන් ගන්න ශබ්දයකට නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණකට හෝ මනසට එන සිතුවිල්ලකට හෝ මට ওই විදිහට මේ මම කිසිම තැනක නවතින්නේ නැහැ නේ. මම තෘප්තිමත් නැහැ නේ. මම තෘප්තිමත් නැත්තේ තව තවත් වැඩිපුර හොයන්න ඕනේ පවතින මොහොත දුකක් නිසා. ඒක දුකක් වෙන්නේ අනිත්‍ය නිසා. එතන සැපයි දුකයි කියලා අන්ත දෙකක්ම යෙදිලා තියෙනවා. මේක මෝහයටයි දෙයක්, මුලාවටයි දෙයක් කියලා මම දකිද්දි වික්ෂුණන්ස එතන ලෝභ දේශ මොහ තුනම යෙදෙන්නේ නැහැ. නේද? ඒ අනිත්‍ය අවබෝධ වුණාම ලෝභ දේශ මොහ යෙදෙන්නේ නැහැ.
ඒක ලෝකේ ඉක්මවා යන තැනක්. මාරයටත් අපි ට්‍රේස් කරන්න බැරි තැනක්. ඒ විදිහට තමයි අපි හිතන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ ඔක කෙනෙක් ස්වාමීන් වහන්සේ කියපු දේ අහගෙන ඉඳලා මතක තියාගෙන පාඩම් කරගෙන හරි ඒක හිතන්න ගන්න එක හොඳයි. නමුත් ඇක්චුවලි සිද්ධ විය යුක්ත නම් මම ප්‍රායෝගිකව මං හුස්ම ගනිද්දි ඒ ස්වාමීන් වහන්සේ කියපු දේ වෙනවා කියන එක මට අවබෝධ වෙන්න ඕනේ. ඔව් දැන් ඒක අවබෝධ වෙන්න ඉස්ලාමික සුතා අහලා තියෙන්න ඕනේ. දතා මේක දරාගෙන ඉන්න ඕනේ. වචනෙන් පුරුදු කරලා තියෙන්න ඕනේ නේ. මනසානුපෙක්කිත ඊට පස්සේ තමයි ඇප්ලිකේෂන් පාර්ට් එක වංශකෙන් තැන්ට. එතකොට දිට්ඨිය සුප්පටිච්ච අවබෝධය වෙනවා. හරි. එතකොට වෙන්නේ දැන් කෙනෙක් කිව්වොත් වා පරිප්පු ටික මෙහෙම හදන්න කියලා එයා ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන ඒ කළා කියන විදිහට ඒක කුක් කරද්දි පරිප්පුවක හැදෙද්දි අපි දන්නවා මේ අවලා කියපු දේ හරි මට ආවා වගේ. ඒක තමයි කියන්නේ ප්‍රායෝගිකව මේක කරන එක තමා තුළින්ම දකින්න පුළුවන්. එතකොට ඒක ස්වාමීන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේවත් කියන නිසා නෙමෙයි. මේක මා තුළින්මනේ හැදෙන්නේ මේක කියලා ඒ හැකියාව මට තියෙනවා මා තුළින්මයි එන්නේ කියන එක තමයි ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වෙනවා. එහෙමනේ.